හරි එහෙනම් ඔන්න යාළුවනේ අපි අද යන්නේ T80 රේන්බෝ කීබෝඩ් එක අන්බොක්ස් කරන වීඩියෝ එකට. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ කීබෝඩ් එක තමයි T-Wolf ලගේ රිලීස් වෙච්ච T80 RetroPunk ගේමින් කීබෝඩ් එක. මේක RGB රේන්බෝ RGB කලර් ගේමින් මෙකැනිකල් කීබෝඩ් එක. ඉතින් අපි මේක පිටිපස්ස බැක් එක දිහා බලමු. තව මේක විස්තර දෙනවා කීබෝඩ් එකේ. මේ තියෙන T-Wolf ලගේ ලෝගෝ එක තියෙනවා. හරි අපිට ඔන්න ඔය විදිහට ගේමින් කීබෝඩ් එකේ පිටිපස්ස පැත්ත බැක් එක මේ විදිහට තියෙනවා. ඒක ලස්සන ෆොටෝ එකකුත් තියෙනවා කීබෝඩ් එකේ. ඉතින් මේ තියෙන කීබෝඩ් එකේ ෆීචර්ස් ටික රේන්බෝ කලර්, ඊට පස්සේ hello character තියෙනවා. ඊට පස්සේ තියෙනවා RetroPunk. ඒ කියන්නේ රවුම් අර කී ගතිය. මේකේ තුර කීබෝඩ් එක Windows 7, 8, 10 දක්වා පුළුවන්. ඊට පස්සේ T80 RetroPunk Rainbow Gaming කීබෝඩ් මෙයාලගේ ලෝගෝ එක සහ ඒ තව විස්තර ටික සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කීබෝඩ් එක තියෙනවා එක ඔප්ෂන් දීලා තියෙනවා අපිට. මේ තියෙන්නේ ඔප්ෂන් Fn done F1 open the home page. ඔය විදිහට Fn F12 දක්වා එක කම්පියුටර් එකේ එක ෆීචර්ස් වලට යන්න අපිට මේ ගේමින් කීබෝඩ් එකෙන් ඉඩ සලසලා දීලා තියෙනවා. ඉතින් ඔය තියෙන වොලියුම් අප් ඇන්ඩ් ඩවුන් මේ හැමදේම Fn එක FA අනිත් කී වලින් කරන්න පුළුවන්. Fn එක ඔබාගෙන තමයි අනිත් කී වලින් කරන්න ඕනේ. ඉතින් අපි කීබෝඩ් එකේ මිල ගැන සඳහන් කරොත් ඉතාම අඩු මුදලකට රුපියල් 3000කට වඩා අඩු මුදලකට 2750ට ගන්න පුළුවන් සුපිරිම කීබෝඩ් එකක්. හරි අපි එහෙනම් මේ ගේමින් කීබෝඩ් එක අන්බොක්ස් කරන්න යමු. ඉතින් යාළුවනේ මම පටන් ගත්ත පළවෙනි YouTube channel එක තමයි මේක. පළවෙනි YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි ඔයාලා මේ බලන්නේ. ඉතින් මට මේකට සබ් එකක් දෙන්න ඔයාලා හැමෝම subscribe කරලා like කරලා share කරන්න මගේ වීඩියෝ එක. ඉතින් ගොඩක් ලොකු උදව්වක්. තවත් මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් ඔයාලට මම වීඩියෝ දිගටම දානවා. හරි අපි එහෙනම් ගේමින් කීබෝඩ් එක රිවිව් කරමු, අන්බොක්ස් කරමු. ඔන්න ඔය විදිහට කීබෝඩ් එක අපි ඕපන් කරගන්නවා. දැන් පේනවා ඔයාලට කීබෝඩ් එක ඉතාම ලස්සනට. හරි අපි කීබෝඩ් එක ඔන්නෝම අරගෙන තියෙනවා. දැන් අපි කීබෝඩ් එකේ තව පේපර් වර්ක්ස් වගේක් තියෙනවා. අපි ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එමු. හරි ඔන්න ඔය විදිහට පේපර් වර්ක්ස් දීලා තියෙනවා. මේක T-Wolf ලගේ ලෝගෝ එක තියෙනවා. තව චීන අක්ෂර වලින් තියෙන්නේ. පිළිවෙස්ස බලපුවම ලොකු සඳහනක් නැහැ. සඳහනක් තියෙනවා කියවන්න බෑ චීන අක්ෂර. ඉතින් වොරන්ටි ගැනත් එහෙම තිබ්බේ නැහැ. කීබෝඩ් එක වොරන්ටි දුන්නේ නැහැ. 2750කට වගේ බජට් ගේමින් කීබෝඩ් එකක් මේක. රුපියල් 3000කට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. හරි අපි කීබෝඩ් එක පැත්තට යමු. ඔන්න ඔය විදිහට කීබෝඩ් එකේ සේෆ් එකට ලස්සන්ට පංච් වගේ එකකින් ආවරණය කරලා තියෙනවා. තාම සොෆ්ට් විදිහට සේෆ්ව තියෙනවා ගේමින් කීබෝඩ් එක. අපි කීබෝඩ් එක නම් ඕපන් කරමු. හරි ඔන්න විදිහට අපේ කීබෝඩ් එක පේනවා. කීබෝඩ් එක රියල් නට් ඇන්ඩ් ඒ රබර් ග්‍රිප් එකේ විදිහටම තියෙනවා රියල්. ඉතින් තාම සිනිඳුයි කීබෝඩ් එක. සිනිඳුයි කියන්නේ මේක සාමාන්‍යයෙන් කීබෝඩ් එක ඒ හරිය අපිට තියෙනවා නම් ඉස්සන දැනකින් වගේ තියන්න හොඳ නැහැ පොඩ්ඩක්. මේකට හොඳම දේ තමයි මේ පෑඩ් එකක් ගන්න එක. මොකද මේ කීබෝඩ් එක ගේම් වගේ ටයිප් අය කරනවා නම් කීබෝඩ් එක පොඩි ලිස්සන ගතියක් තියෙනවා කීබෝඩ් එකේ. හරි අපි බලමු කීබෝඩ් එක අප් ඇන්ඩ් ඩවුන් කරන එක. ඒකත් හිරට තියෙනවා හොඳට තදට. මේ පැත්තත් තදට හොඳට හිරට තියෙනවා. හරි ඔන්න තමයි කීබෝඩ් එක ඉස්සරහා පැත්ත පේන්නේ. නයිස්. වව්
ඔන්න විදිහට කීබෝඩ් එක තියෙනවා ලස්සනට. ඇත්තට මේ කීබෝඩ් එකේ බටන් ගැන දෙයක් කිව්වොත් මේ කීබෝඩ් එකේ බටන් අර මම හිතුවේ නෑ මෙකැනිකල් විදිහට තියෙයි කියලා මේ 3000ට අඩු ලෝ බජට් ගේමින් කීබෝඩ් එක. හැබැයි ඉතින් මේ මෙකැනිකල් ගතිය හොඳට අතර ෆීල් වුණා මේ කීබෝඩ් එකේ. ඒ ගානේ හැටියට දෙන්න පුළුවන් පරිමේ දීලා තියෙනවා. ආයි බොරු කියන්න ඕනේ නෑ. කීබෝඩ් එක මෙකැනිකල් ගතිය ඒ විදිහට වෙනවා. ඒක මේ කීබෝඩ් එක තව ලස්සනයි මේ රවුම් විදිහට කී තියෙන එක. අර මේ සාමාන්‍ය මම හිතන්නේ මේ මට මේක පොඩ්ඩක් ඔය ගේමින් වලදී ටයිපින් වලදී දෙන්නලා දිනවා. අපි නෝමල් අර කොටු ටයිප් මේ කී වලට වැඩිය මේ කීබෝඩ් එක මේ රවුම් තියෙන එක ඉක්මනට අපිට මේ කී එබෙනවා. පහසුයි. ඔය විදිහට තියෙනවා අපිට කී ටික මේ කී අපිට කලවන්න පුළුවන්, ඔය හයි කරන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් නැහැ. කී අපි සුද්ධ කරනවා නම් ගල්ලා අයින් කරලා සුද්ධ කරන්න පුළුවන් කී වල. ඔය විදිහට තමයි කීබෝඩ් එක තියෙන්නේ. අපි තව මේකේ බලමු මේ කීබෝඩ් එකේ පැත්ත හරවලා. කීබෝඩ් එක ඇතුලේ බටන් කොහොමද පේන්නේ කියලා. හරි. ඔන්න ඒ විදිහට තමයි කීබෝඩ් එක පැත්තෙන් බලපුවම අපිට පේන්නේ. කම්බියක් වගේ තියවලා තියෙනවා ස්පේස් එකට. හරි ඔන්න ඒ විදිහට තමයි තියෙන්නේ. ඒක මෙකැනිකල් ෆීල්ඩ් එක දැනෙනවා හොඳට. ඒ විදිහට තමයි තියෙන්නේ. එහෙනම් කීබෝඩ් එක RGB on කරලා බලමු. ඊට කලින් අපි බලමු කීබෝඩ් එකේ වයර් එක. ඇත්තටම කීබෝඩ් එකේ වයර් එක අපි දිග ගැන සඳහන් කරොත් හොඳ වයර් එකක් තියෙනවා. දිගක් තියෙනවා හොඳට. අවුලක් නැහැ සුපිරි. දිග සුපිරි. හරි අපි RGB on කරමු. ඔන්න මේ විදිහට තමයි අපිට RGB on කරලා පස්සේ කීබෝඩ් එක පේන්නේ. හරි ඔයාලට පේනවා මේ කීබෝඩ් එක හොඳට දී දුන්නේ පාට 7ම තියෙනවා කීබෝඩ් එකේ රේන්බෝ ගේමින් කියන ඒක හැම හොඳට තියෙනවා. දී දුන්නම වැටිලා වගේ කීබෝඩ් එකට. මේ අනිත් අර TF200 ටියුල්ස් ලබු TF200 ටියුල්ස් ලගේ මේ ඒ කීබෝඩ් එකයි තව බණ්ඩ කීබෝඩ් තව එක කීබෝඩ් තියෙනවානේ අපිට රුපියල් 3000 ගානට ගන්න පුළුවන් බජට් කීබෝඩ් වල 2000 ගානට. ඒ කීබෝඩ් වල මේ අපිට තියෙන්නේ RGB කලර් තියෙන්නේ ඉතාම පොඩි ප්‍රමාණයක් තියෙන. ඒ කියන්නේ කොළ රතු නිල් වගේ තියෙන්නේ. දැන් මේ කීබෝඩ් එක ගත්තාම TF80 අපිට කලර් ගොඩක් පේන්න තියෙනවා. දම් කලර් එක තියෙනවා. දම් ඊට පස්සේ රතු කොළ නිල් රෝස් එක එක කලර් තියෙනවා. ඉතින් මේ ඇත්තටම කලර් තියෙනකොට තමයි ලස්සන තියෙන්නේ. රේන්බෝ දී දුන්නේ පාට 7 වගේ කලර් තියෙනවා. ඉතින් මේ ඔය විදිහට තමයි අපිට කීබෝඩ් එක පැත්තෙන් බලපුවම පේන්නේ. ඒ ගානට ගන්න පුළුවන් හොඳම කීබෝඩ් එකක් මේක. සමහර වෙලාවට අර TF200 මවුස් එක හොඳ නැහැ. කොම්බෝ එක ආවට ඒකේ තියෙන මවුස් එක එච්චර හොඳ නැහැ. ක්වොලිටි මවුස් එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් අපිට එහෙම බජට් ගන්නවට වැඩිය මේ කීබෝඩ් එකක් අරගෙන අපිට නෝමල් මවුස් එකක් ගන්න එක අපිට ඇත්තටම හොඳයි. අපි බලමු පොඩ්ඩක් මේක කොහොමද රාත්‍රී කාලේ අපිට පේන්නේ කියලා.